ජපානයේ පාලක පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත්සු සිම්පාසින් පෙයි මහතා දිවයිනට පැමිණියා. ජපානයේ නිර්වේතනීය කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමකේ මහතාගේ ආරාධනයකට අනුවයි ඒ මහතා දිවයිනට පැමිණියේ. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයත් සමග සාකච්ඡා කිරීමට සින්පේ මහතා බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ජපානයේ ආයෝජකයින් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ශ්‍රී ලංකාවට ලබා දිය හැකි පහසුකම් පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා යටතේ ජපානයේ සහ අතර බැඳීම ශක්තිමත් කිරීම අපේ වගකීමයි. මට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණීන්ට ජපානයේ වැඩ කිරීමට මාර්ගයක් සකස් කිරීමයි. ශ්‍රී ලාංකිකයින්ට සහ ජපාන් ජාතිකයින්ට එකට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මම හිතනවා. මෙතුමා ශ්‍රී ලංකාවට 4 වෙනි ගමන තමයි මේ පැමිණිලා තියෙන්නේ. ගමනේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ජපාන් ආයෝජන බිස්නස්මන්ලා ශ්‍රී ලංකාවට හඳුන්වලා දීමටත් ඒ සම්බන්ධය ඇති කිරීමටත් ඊට අමතරව ශ්‍රී ලංකා අලුත් රජය සමග සාකච්ඡා කිරීමටත් ඒ වගේම අලුත් රජයට අවශ්‍ය කරන දේවල් සොයා බලා ජපාන් රජය සමග ඒ සම්බන්ධව සාකච්ඡා කළා ඒව සාර්ථක කර ගැනීමට උදව් උපකාර කිරීමටත් මෙතුමා විශාල රැකියා ප්‍රමාණයක් ලබා ගැනීමට අපේ රටට විශාල සේවාවක් කර ජපාන් පාර්ලිමේන්තුව හරහා